කොහොමද ඔයාලට මේ වීඩියෝ එක නම් ටිකක් පරණයි මට අප්ලෝඩ් කරන්නත් බැරි වුණා. පස්සේ මං හිතුවා අප්ලෝඩ් නොකර ඉන්න. බට් මට හිතුණා මෙමරි එකක් විදිහට ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. ෆයිනලි මං අද මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නයි යන්නේ. එහෙනම් vlog එක ඉවරනකම් බලමු. අපේ ගෙදරින් ආවේ රිවර්ස්ටන් යනවා කියලා හිතාගෙන දවස් 3ක විතර ට්‍රිප් එකක්. ඉතින් කොහොම හරි මුලින්ම ගියේ කුරුණෑගලට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා කාලා බීලා අපි හැරෙනවා රිවර්ස්ටන් පැත්තට යන්න. අවුරුදු 2ක් රටේ ඉඳලා ඇවිල්ලා මේ වගේ පරිසරයක නිදහසේ ඉන්නවා කියන්නේ මාරම නිදහස් ළමයි. ඒක හරි සැනසීමයි. රිවර්ස්ටන් යන පාර අතරමඟදී මෙන්න මේ වගේ චූටි දියඇලි වතුර පාරවල් ඇත්ති තරම් හම්බෙලා ළමයි. මට අපේ තාත්තට ලස්සන පොට් එකක් හම් වෙලා අපි දෙන්නත් පොඩ්ඩක් එතන බැහැලා මූණකට හොදලා පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙලා වතුර චුට්ටක් බීලා අපි ආය අපේ ගමන පටන් ගත්තා. ඒ වතුර මාරම සීතලයි. දැන් මේ වීඩියෝ බලද්දි ආස හිතනවා ළමයි ආයෙත් එතෙන්ට යන්න. මේ රිවර්ස්ටන් යන පාරේ මේ ලස්සන ෆයිස් ගස්වලින් වට වෙච්ච කැලේ ඒක හරි අමුතු හැඟීමක් එක්ක මාරම ලස්සන ෆීලිං එකක් අරන් එනවා ළමයි. මෙතනින් තමයි රිවර්ස්ටන් පටන් ගන්නෙ. දැන් අපි යන්න රිවර්ස්ටන් කැලේ ඇතුළට. එහෙනම් අපි යමු. Hi guys. මම දැන් තියෙන්නේ රිවර්ස්ටන් view point එක ළඟට. මෙතන ලොකුවට පේන්න දෙයක් නැහැ. ඔයාලට මම පෙන්නන්නම් ඉන්න. මෙන්න මේ වගේ view එකක් තමයි රිවර්ස්ටන් view point එකේ තියෙන්නේ. ඈතින් තියෙන කඳ යායවල් මෙන්න මේ විදිහට තමයි රිවර්ස්ටන් view point එකට ලස්සනට පේන්නේ. view point එක ආවදලා ඉස්සරහට යන්න ලස්සන තැන් තියෙනවා බලන්න පුළුවන් අපිට වාහනේ නතර කරලා. ඒ කොළ පාට ලෝකෙන් S2 එළියට ගන්න හිතෙන්නම නෑ ළමයි. මගේ රට මෙච්චර ලස්සනයිද කියලා හිතෙනවා මට දැන් මේ වීඩියෝ එක බලද්දි. එළිය අවුව කොච්චර සැර වුණත් මේ වගේ තැනකට ගියාට පස්සේ ඒක ඇඟට ලොකුවට දැනෙන්නේ නෑ. මේ පාට මේ පරිසරය හිතට S2ට මනසට මාර නිදහසක්. දැන් නම් දකිද්දි ආයෙත් දුවගෙන යන්න හිතෙනවා. කලින් ඔයාලා දැක්ක view point එක තමයි පල්ලෙහාට මේ විදිහට ලස්සනට පේන්නේ. බලන්න කොච්චර දුරක් පල්ලෙහාට තේනවද කියලා. ඒ පරිසරේ මාර ලස්සනයි ළමයි. පල්ලෙහා ඉඳලා ආය උඩහට එද්දී අපිට හම්බුණා මෙන්න මෙහෙම තැනක්. සම්ප්‍රේෂණාගාරයක් තියෙනවා කියලා උඩට දාලා තිබුණ නිසා අපි හිතුවා එතෙන්ට ගිහින් බලනවා කියලා. වැඩිහිටි කෙනෙක්ට රුපියල් 75ක ටිකට් එකක් වගේ තමයි තියෙන්නේ. වෙහිකල් එක පල්ලෙහා පාකින් එකේ පාක් කරලා මෙන්න මෙතනින් ඇතුල් වෙලා කිලෝමීටර් 2.5ක් විතර ඇතුළට යන්න ඕනේ. අපි එහෙනම් යමු. හරි. අපි දැන් යනවා රිවර්ස්ටන් වල තියෙන උඩ කුළුණට. රුපියල් 75ක් තමයි වෙන්නේ වැඩිහිටි ටිකට් එකක් එක්කෙනෙක්ට. ටිකට් 4කුත් අරගෙන අපි 4 දෙනා යනවා. Say hi. හලෝ තමයි. කිලෝමීටර් 2ක් විතර උඩට නගින්න ඕනේ. පහළ ටිකට් කවුන්ටර් එක ගාව වෙහිකල් එක පාක් කරලා පාර පේනවද? මේ අපේ දාත් තමයි ඇති යන්නේ. හරිම ස්ලෝ ළමයි. මම දැන් කිලෝමීටරයක් විතර ඇවිල්ලා. maybe I think. ඉස්සරහට බලමු. අපේ තාත්තා මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකට හම්බුණා. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ ගමන ගැන? මොන වගේ අදහසක්ද ඔයාලට කියන්න දෙන්නේ? කියන්න. මොකක්ද ඔයාලට කියන්න දෙන්නේ? මේක අපේ ජීවිත චරිතාව.
ජීවිත චාරිකාව යනකොට අසීරු තැන් වලට යන්න සිද්ධ වෙනවා. මේ වගේ ගමනක් තමයි රිවර්ස්ටන්. රිවර්ස්ටන් අසීරු ගමනක්. ඒකට හරිම ලස්සනයි. අපි ජීවන ගමනක් ඒ වගේ. හරිම අසීරු. ඒ වුණාට ලස්සනයි. ඒ නිසා යමාන හරි අම්මයි මල්ලි එන පේන්නවත් නෑ. පේන තෙක් මානික හොයාගන්න නෑ. කොහෙද යන්නේ? යාලා ජීවිත ගමනේ බලන්න. අපි ඉස්සරහට ගිහලා හම්බෙමු. ෆයිනලි අපි හතර දෙනාම එක තැනකට ආවා. අර උඩහට යනවා. පේනවා තනියෙන් යනවා. පොඩි බ්‍රේක් එකක්. පොඩි බ්‍රේක් එකක් අරගෙන අපි ආයෙත් යනවා. බලන්න කුල් විදිය පාරවල් බින්දුව වෙට කියලා මේ වගේ දුෂ්කර ප්‍රදේශයක වතුර පාර. තමයි අපි මෙන්න මෙහෙම තමයි උඩට පේන්නේ. තව දුරයි. මෙතන පොඩි ෂෝට් කට් එකක් තියෙනවා. guys finally we came. අටමාසි මෙන්න මෙතන තමයි මේක ඇතුළට යන්න දෙන්න නැහැ. තියට්ටුවක් දාලා වහලා තින්නේ. ඕක තමයි මම හිතන්නේ සම්ප්‍රේෂණාගාරය කියන්නේ. මෙතන දෙන අත්අර දාපු ටෙලිෆෝන් කුළුණක් නම් Pembang view kan. Tamai, dan mereka tamai view ke. කිලෝමීටර් 2.5ක් කියලා ගහලා තිබුණාට ළමයි මම හිතන්නේ 2.5ට වඩා ගියා. හැබැයි ඉතින් ඒක එච්චර ලොකුවට දැනුන්නේ නැහැ අපි සින්දුවක් කියාගෙන. ආතල් එකේ මඩවල් වල වැටි ගස් ගල් බඩගග ඇත්තටම අපි මේන් රෝඩ් එකේම නම් නෙවෙයි ළමයි ගියේ ෂෝට් කට් තිබුණා සත්තු ගියපු පාරවල් මං හිතන්නේ ඒවයින් වැටි කට්ටියකින් බැනුනුත් අහගෙන තමයි අපි ওই කන්දට නැග්ගේ අපේ 4 දෙනාට මාරම මෙමරි එකක් මේ කන්ද නගින්න කියපු එක නා රිවර්ස්ටන් ඇලවලා යන්න ඕනි මේ කාලේ නෙවෙයිලු ළමයි හුලං තියෙන කාලෙටලු ඒ කාලෙට මාරම ලස්සනයිලු අපි ආය දවසක හුලන් තියද්දි යමුකෝ ini gitu ඇවිල්ලා නාය කියපු සේරම බලන්න කොච්චර සබායි ගානියක් වෙලා තියෙනවද කියලා
හරියටම පට්ට ලස්සන අමාරු ගමන. අපි අම්මල්ලෙහාට මෙන්න මෙහෙම තමයි ළමයි වැටි අපි කන්ද බැස්සේ. දිවියෝ ඉන්නවා කොහෙද යන්නේ කී බැනුනුත් අහගෙන තමයි ඉතින් අපි ඔය අස්සවල් අස්සේ ගියේ. පහුගිය දවස්වල රිවර්ස්ටන් එන්න එපා කියලා තිබුණේ. දින්ත්වා එකෙන් වෙච්ච මෙන්න මේ හානි නිසා ළමයි. ඔයාලට පේනවනේ කොච්චර ලොකු හානියක්ද වෙලා තියෙන්නේ කියලා. සුළුපඩු ස්වභාවික හානියක් නෙවෙයි ළමයි, සෑහෙන ලොකු විනාශයක් තමයි වෙලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි ළමයි අපි රිවර්ස්ටන් ගිහින් ආවේ. පවුලයත් එක්ක ගත කරපු ලස්සන මොහොතක් මේ විදිහට ලස්සන මෙමරි එකක් විදිහට තියාගන්න ඕන නිසා තමයි මම මේක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තේ. ඉක්මනට අලුත් වීඩියෝ එකක් අරන් එනකන් subscribe කරලා තියාගන්න. පරිස්සමෙන් ඉන්න. ආදරේ උම්මා.